මේ මෙයාලා මේ කියන්න හදන රෙක් කැම්පස් එක තමයි හොඳ ඔහොම කිය. අපි දෙනවා එක ෆ්‍රේම්වර්ක් එකක් ඕනෑම ඒජන්සි එකකට ඉන්ක්ලූඩින් රෙක් කැම්පස් දාලා බලන්න එක යුනිවර්සිටි එකක් තියෙනවා. හරිද? ඒ යුනිවර්සිටි එකට A B C කියලා ඒජන්සි තුනකින් කට්ටිය එනවා. අපි මුලින්ම කතා කරමු ටියුෂන් ෆී ගැන. ඔය රෑන්කින් ඕගනයිස් කරන එක ඕගනයිසේෂන්ස් තියෙනවා. යුනිවර්සිටිස් 4ම සහභාගී වෙනවා. නංගි මල්ලි ඔයාලා එන්නේ තනිෂක්කගේ ඒජන්සි එකෙන්ද මගේ ඒජන්සි එකෙන්ද? ඩොක්ටර් ඒජන්සි එකට. මගේ තමයි හැබැයි අඩුම සර්විස් චාර්ජ් එක තියෙන්නේ. සර්විසස් නේවත් සර්විසස්. ගොඩාක් මාෆියාස් තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා ඔයාලව රවට්ටන්න හදන. අපි අද කතා කරමු කොහොමද මේ සිස්ටම් එක හරියට හදාගන්නේ. ඒක ඇතුලෙන් කොහොමද අපි හරිම ඒජන්සි එකක් තෝරගන්නේ කියන එක. හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා අපේ A level 2 graduation episode series එකේ තුන්වෙනි episode එකට. එතකොට අපි කලින් episodes දෙකකම කතා කරා ගොඩාක් විස්තර universities ගැන. එතකොට A level වලින් පස්සේ අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ, ඒ වගේ ගොඩක් දේවල් අපි කතා කරා. සහ අදත් අපි කතා කරන්න ඉන්නවා මේ වගේම ගොඩාක් ඔයගොල්ලන්ට වැදගත් වෙන විස්තර වගේක්. අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කලින් වගේම ඩොක්ටර් උපේන්ද්‍රගේ experience එක, එතකොට ideas මේ වගේ ගොඩාක් දේවල් අදත් අපිත් එක්ක share කරගන්න එකතු වෙලා ඉන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඩොක්ටර් ගොඩක්ම ඒජන්සිස් ගැන නේද? ඒ කියන්නේ මොන වගේ ඒජන්සිස්ද අපි දැන් අපි හිතමු ස්ටුඩන්ට් කෙනෙක් ගත්තාම දැන් අපි විදේශ වෛද්‍ය අධ්‍යාපනයකට යනවා නම් ඒගොල්ලෝ ඒක තනියම කරගන්න අමාරුනේ. එතකොට ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ කන්සල්ටන්ට් කෙනෙක් ඕනේ, ඒජන්සි එකක් ඕනේ. එතකොට ගොඩාක් ඒජන්සිස් තියෙනවා ලංකාවේ ස්පෙෂලි. එතකොට මේ ඒජන්සිස් වලින් කොහොමද අපි හරිම ඒජන්සි එකක් තෝරගන්නේ සහ ඒ අවශ්‍ය කරන දේවල් අපි හදාගන්නේ කොහොමද? මේ වගේ ගොඩාක් විස්තර අද එපිසෝඩ් එකෙන් කතා කරනවා. එතකොට අපි රෙක් කැම්පස් එක විදිහට අපි කියන්නේ නැහැ රෙක් කැම්පස් එකම තෝරගන්න කියලා. නමුත් ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් කැම්පස් එකක් විදිහට සහ ඒජන්සි එකක් විදිහට කොයි විදිහටද අපි අදහස් ගන්න ඕනේ සහ ඒ අදාළ ඉන්ෆෝමේෂන් හරිම විදිහට ගන්න කොහොමද කියලා අද අපි කතා කරනවා. අනිවාර්යයෙන්ම අපි මේක ගොඩක් වෙලාවට මේ එපිසෝඩ් එක පටන් ගන්න කලිනුත් තනිෂක්කත් එක්ක කතා කරේ. අපි මේ එපිසෝඩ් එක කරමු අර ටිපිකල් එපිසෝඩ් එකක් නොවන එකක්. ඒ කියන්නේ මම දන්නවා දැන් රෙක් කැම්පස් YouTube channel එකෙන් රෙක් කැම්පස් එක ගැන ඒජන්සි එකක් තෝරගන්න විදිය ගැන වීඩියෝ එකක් දාලා තියෙද්දි ඔයාලට හිතෙනවා මේ මෙයාලා මේ කියන්න හදන රෙක් කැම්පස් එක තමයි හොඳ ඔහොම කිය. හැබැයි ඒ ටිපිකල් වීඩියෝ එකක් නෙමෙයි අපි අද කරන්න යන්නේ. අපි අද කරන්න යන්නේ අපි ඔයාලට දෙනවා ලොජිකල් ෆ්‍රේම්වර්ක් එකක්. මම දන්නවා අනිවාර්යයෙන්ම වෛද්‍ය අධ්‍යාපනය හදාරන්න යනවායි කියලා කියන ඔයාලා හැමෝම ඒ වගේම විද්‍යා විෂයන් හදාරලා තියෙන ඔයාලා හැමෝම ලොජික් එකත් එක්ක යන කට්ටිය. මම හිතනවා ඔයාලා අර තර්කානුකූලව දෙයක් දකින කණ්ඩායම. ඉතින් ඒකට ගැලපෙන්න අපි දෙනවා එක ෆ්‍රේම්වර්ක් එකක් ඕනෑම ඒජන්සි එකකට ඉන්ක්ලූඩින් රෙක් කැම්පස් දාලා බලන්න. ඔයාලට එතකොට ඔයාලව රවට්ටන්නේ නැතුව හරිම තනින් හරිම විදිහට යන්න පුළුවන් විදිහට පාර හදාගන්න පුළුවන් වෙනවා. ඔව් ඒ වගේම දැන් අර ශිෂ්‍යයෝ ගොඩක් වෙලාවට අර දැන් අපි ගොඩක් තැන් වලට යනවානේ. එතකොට ඒගොල්ලෝ ගන්න ඉන්ෆෝමේෂන් එක ගොඩක් වෙලාවට ඉන්ෆෝමේෂන් ඕවර්ලෝඩ් වෙනවා. එතකොට කන්ෆියුස් වෙනවා. ඒ කියන්නේ හිතා ගන්න බෑ මොකද්ද අපි කරන්නේ, කොතනින්ද අපි ඇප්ලයි කරන්නේ, මොකද්ද හරි තැන, මොකද්ද හරි විස්තරය කියලා ඇත්තටම අයිඩියා එකක් ගන්න අමාරුයිනේ. ඒකට ඒක නිසා ගොඩක් වෙලාවට දෙමව්පියෝත් ශිෂ්‍යයෝත් මේගොල්ලෝ ගොඩක් වෙලාවට ඒ කියන්නේ වැරදි ඉන්ෆෝමේෂන් ගන්නවා. එතකොට වැරදි තැනකට යන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් එක බලද්දි ડોක්ටර් මම දැනගන්න කැමතියි සාමාන්‍යයෙන් ශිෂ්‍යයෝ ඒ වගේ ඒජන්සි එකක් එහෙම නැත්නම් ඒ වගේ ස්ටුඩන්ට්ස් ලව රික්‍රූට් කරන තැන තෝරගද්දි කරන ලොකුම වැරද්ද මොකද්ද? මොන වගේ වැරදිද වෙන්නේ? හරි. ඔතනදී තියෙන ලොකුම වැරද්ද වෙන්න හේතුව කිව්වොත් එහෙම දැන් ගොඩක් වෙලාවට ශිෂ්‍යයෝ ඉන්නේ අර එක්සෑම් එක ඉවර වෙලා ඊට පස්සේ මේ ඒජන්සියෙන් ඇවිල්ලා මේවා කියනවා, මේ ඒජන්සියෙන් ඇවිල්ලා මේවා කියනවා, මේ ඒජන්සියෙන් ඇවිල්ලා අර ඉන්ෆෝමේෂන් ඕවර්ලෝඩ් වෙලා තියෙනවා ළමයින්ගේ ඔළුවේ. ඉතින් ඔය වෙලාවට හදිස්සි වෙලා තීරණයක් ගන්නවා කියන්නේ මම කියනවා අර ලොකුම වැරද්ද කියන පොයින්ට් එකට මම දෙනවා ඒක. හදිස්සියෙන් තීරණයක් ගන්න එක දෙන ඉන්ෆෝමේෂන් එක හරියට හොයන්න බලන්නේ රිසර්ච් එකක් කරන්න නැතුව. හරි. එතකොට ඒ කිව්වේ මොකද ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? කලින් කිව්වා වගේම අර සිස්ටම් එකක් ඇතුලේ මේක බලන තරමට තමයි ළමයෙක්ට හරි තීරණයකට එන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අර එක එක ඒජන්සි වලින් දාන බර වචන වලට රැවටිලා ඒවත් එක්ක
කවුරු හරි කෙනෙක් ඒජන්සි එකක් තෝරගත්තොත් ඒ ළමයි අසරණ වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඒක නිසා අපි අද කතා කරමු කොහොමද මේ සිස්ටම් එක හරියට හදාගන්නේ. ඒක ඇතුලෙන් කොහොමද අපි හරිම ඒජන්සි එකක් තෝරගන්නේ කියන එක. එතකොට ડોක්ටර් එහෙම බැලුවොත් එහෙම දැන් අර ඇත්තටම ඉන්ෆෝමේෂන් ගන්න එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ ගොඩක් කෙනෙක්. කියන්නේ ගොඩක් වෙලාවට ඇත්තටම ආයතන වලින් ගොඩාක් තොරතුරු එනවනේ. ගොඩාක් වෙලාවට සමහරට වැරදි දේවල් තමයි ගොඩක් වෙලාවට සමාජගත වෙන්නේ. එතකොට හරිම තීරණය ගන්න කොහොමද උදව් වෙන්නේ? සහ හරිම තීරණය ගන්න කොහොමද? මම කෙටිවම කියන්නම් 3 level verification system එකක් අපිට ඕන වෙනවා. ඒක කරන්න. 3 level verification system අලුත් වචනයක් වගේ තේරෙනවා. එතකොට මොකද්ද මේක දැන් කියන්නේ? අතරම levels 3ක් විදිහට යන්නේ. මොකක්ද පළවෙනි level එක මේක? පළවෙනි verification system එක තමයි students ලගේ opinion එක. agent ලගේ opinion එක විතර නෙමෙයි students ලගේ opinion එක ගන්න එක. ඒ කියන්නේ හැබැයි මේකෙදි විශේෂ දේ තමයි අපි ගන්න ඕනේ එක group එකක students ලගේ informations නෙමෙයි. ඒ කියන්නේ හිතන්න ඔයාලා ගන්නවා නම් හිතන්න ඔයා ගන්න ඕනේ මේකට විවිධ යුනිවර්සිටි වල ඉන්න කට්ටියගේ ඔපිනියන්ස්, ඒ වගේම විවිධ බැචස් වල ඉන්න කට්ටියගේ ඔපිනියන්ස් අර එක රාමුවකට එක කෝණයකට කොටු වෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම විහිදලා යන විදිහට ඔයාට ආන්සර්ස් හොයාගන්න පුළුවන් නම් ඒක හොඳම පළවෙනි වෙරිෆිකේෂන් සිස්ටම් එකක්. අපි මේ යන ඒජන්සි එක හරිද? අපි මේ ගත්ත තීරණය හරිද කියන එක බලාගන්න. ඒ වගේම තමයි ඔය අහන කට්ටියගෙන් අහන්න පුළුවන් එක පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට ආය පාරක් යුනිවර්සිටි එකට යන්න හම්බ වුණොත් අලුතෙන් ඔයා තෝරගන්න ඒජන්සි එක මොකක්ද කියන එක අහන්නේ. ගොඩක් වෙලාවට තනිෂක අපි අර ඉමෝෂනලි අපි ගත්තු තීරණයක් හරි කියලා පෙන්වන්න කට්ටියට හදන අවස්ථාව සාමාන්‍යයෙන් ඕනෙම මිනිහෙක්ගේ වැඩි. එක්සැම්පල් එකකදී තනිෂක මම ඇහුවොත් ඔයාගෙන් ඔයා මොකක්ද ගියේ ඒජන්සි එක කියලා. ඔයාගේ ගියේ ඒජන්සි එක හොඳයිද කියලා මම ඔයාගෙන් ඇහුවොත් ඔයා ගොඩක් වෙලාවට අනේ නෑ මං ගියේ ඒජන්සි එක නම් හොඳ නෑ මම ගියා එහෙම කියන්න තියෙන chance එක අඩු කියන්නේ නැති තරම්. ඒ ඉතින් කිසිම කැමති අපි කරපු දේ හරි කියලා පෙන්වන්න තමයි අපි අනිවාර්යයෙන්ම කැමති. ඉතින් ඒක නිසා අර සීනියර්ස් ලගෙන් හරි එහෙම කෙනකින් අහනවා නම් අහන්න පුළුවන් පොඩි ට්‍රික් එකක් තමයි ඕක. ඒ කියන්නේ ඔයාට ආය පාරක් ඔය යුනිවර්සිටි එකට හම්බුනොත් ඔයා කැමති මොන ඒජන්සි එකකින් වගේ එන්නද? ඔතනදී උත්තර කීපයක් තියෙන්න පුළුවන්. එකක් මම අනිවාර්යයෙන්ම මම ගිය ඒජන්සි එකෙන්ම තමයි එන්නේ. ඒක කොන්ෆිඩන්ස් ආස් එක. හැබැයි ඔතනදීම කියනවනම් මම යන්නේ හැබැයි ආය පාරක් හම්බුනොත් වෙන ඒජන්සි එකකින් කියලා. එහෙම නැත්නම් තව ටිකක් හිතලා මම ආයෙ යනවා නම් යන්න හිතයි වෙන ඒජන්සි එකකින්. මම කියනවනම් ඔතන තියෙන ඔය හෙසිටේෂන් එකෙන්ම ලොකු ආන්සර් එකක් දෙනවා. ඔයාලට දැනගන්න ඔයාලට බලා ගන්න පුළුවන් ඒ සීනියර්ස් ලගෙන්. ඉතින් ඕක තමයි පළවෙනි ස්ටෙප් එක මේන්ලි. අපි අහන්න ඕනේ එක්කෙනෙක්ගෙන් නෙමෙයි ගොඩක් හිදිලා යන පරතරයකින් අහන්න ඕනේ මොකක්ද ඔයාලගේ ඒජන්සි එක ඔයාලගේ ඒකට ගැන සතුටුයිද? ඒව නොවුනොත් ඔයාලා මොන වගේද යන්න කැමති? ඒ වගේ විස්තර ගැන අපි අහලා දැනගන්න ඕනේ පළවෙනි වෙරිෆිකේෂන් සිස්ටම් එක විදිහට. අනිවාර්යෙන් අපිට එක්කෙනෙක් දෙන්නකින් අහලා අර තීරණයක් ගන්න අමාරු. ඇත්තටම ගොඩාක් පිරිසකින් ගන්නවා නම් කියන්නේ ක්ලියර් අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද? ඉමෝෂනලි බේස් වෙන්නේ නැතුව ගොඩක් වෙලාවට ගන්න පුළුවන්. එතකොට මේ පළවෙනි පියවර. එතකොට දෙවෙනි පියවර මොකක්ද? දෙවෙනි පියවර විදිහට මම මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තියෙනවා කට්ටෙන් අහන්න. අපි කලින් ඇහුවනේ ඔයාට ආය පාරක් එන්න හම්බුනොත් මොකක්ද යන ඒජන්සි එක කියලා. ඒ වගේම අපි අහනවා තවත් ඊට වඩා ටිකක් හිර වෙන පොයින්ට් එකක්. ඒක තමයි ඔයාට හම්බ වුණොත් ඔයා ගිය ඒජන්සි එක නොවන ඒජන්සි එකකින් එන්න ඔයා තෝරගන්න ඒජන්සි එක මොකද්ද? ඇයි? ඔය ප්‍රශ්නේ අහන එක. එතකොට හිතන්න ඔන්න අපි හිතමුකෝ එක යුනිවර්සිටි එකක් තියෙනවා. හරිද? ඒ යුනිවර්සිටි එකට A B C කියලා ඒජන්සි තුනකින් කට්ටිය එනවා. ඔන්න අපි A කියන ඒජන්සි එකෙන් අහනවා ඔයා ආය පාරක් එනවා නම් හැබැයි A ඒජන්සි එකෙන් බෑ. ඔයා එන්න කැමති B ඒජන්සි එකෙන්ද C ඒජන්සි එකෙන්ද? මෙයා කියනවා B හරි C හරි මොකක් හරි එකක් කියනවා. ඊට පස්සේ අපි B ඒජන්සි එකට යනවා. B ඒජන්සි එකෙනුත් අහනවා ඔයාට ආය පාරක් එන්න හම්බ වුණොත් ඔයා එන්න කැමති ඒජන්සි එකෙන්ද C ඒජන්සි එකෙන්ද? ඇයි ඔයා එහෙම එන්න කැමති? ඔයාට මොනවා හරි ඒකේ හොඳක් පේනවද නරකක් පේනවද? ඕක අහනවා. එතකොට දැන් මෙයා කියනවා ඒජන්සි එකෙන් තමයි මම නම් එන්නේ. ඒක මෙන්න මෙහෙමයි කියලා. ඊට පස්සේ අපි යනවා C ඒජන්සි එකේ කෙනා ගාවට. C ඒජන්සි එකෙන් ආපු එක්කෙනාගෙනුත් අහනවා ඔයාට ආය පාරක් එන්න හම්බ වුණොත් ඔයා එන්නේ මොන ඒජන්සි එකෙන්ද A B දෙක ගත්තොත් කියලා. ඔතනදී එයත් කියනවා ඒ ඒජන්සි එකෙන් තමයි එන්නේ මෙන්න මේකයි හේතුව කියන එක.
ඔතනදී අපිට අර ක්ලෝස් කරන්න පුළුවන් අර තමන් බයස්සලා කතා කරන පොයින්ට එක අන්න ඒක නවත්තන්න පුළුවන් ඊට පස්සේ ඔතනදිම අපිට දැනගන්න පුළුවන් අපේ ගත්තු තීරණය ආරක්ෂා කරන්න නැතුව අනිත් ඒ වගේ අර ඔප්ෂන් එක සලකලා බලන අවස්ථාව අන්න ඒක අපිට දැනගන්න පුළුවන් සහ ඒ අදාළ විශ්වවිද්‍යාලයට අදාළව එවන ඒජන්සිස් 3-4ක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට හොයාගන්න පුළුවන් මොකද්ද එතන තියෙන හොඳම ඒජන්සි එක මොකද්ද එතනින් ළමයින්ට උදව් කරන හොඳම ඒජන්සි එක කියලා. මොකද කිව්වොත් එහෙම උදාහරණයක් විදිහට මම ගත්තොත් මම දන්නවා අපේ යුනිවර්සිටි එකට එවන අනිත් ඒජන්සිස් මොනවද එයාලගෙන් එන ළමයි කවුද එයාලට කොහොමද සලකන්නේ කියන එක. ඒ වගේම තමයි තව කෙනෙක් ගත්තොත් එයාත් දන්නවා අනිත් ඒජන්සිස් වලින් කොහොමද සලකන්නේ කියන එක. එතකොට ඒ හැම කෙනාගේම ඔළුවේ තියෙනවා එක ඒජන්සි එකක් මොකක් හරි මේක තමයි හොඳටම සලකන්නේ කියන එක. ඒක තමන් ආපු ඒජන්සි එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන ඒජන්සි එකක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා අර ප්‍රශ්නේ අහුවොත් තමන් අහපු ඒජන්සි එක නොවන එකක් කියන එකේදී බහුතරයක් දෙන ආන්සර් එක බලපුවාම ඔයාලට හොඳටම අර ෆිල්ටර් කරලා ගන්න පුළුවන් ඔතනදී ඔයාලා යන්න බලාපොරොත්තු වෙන යුනිවර්සිටි එකට හොඳම විදිහට සේවයක් ලබා දෙන්නේ මොන ඒජන්සි එකෙන්ද කියන එක. ඒජන්සි එකක් ඇතුලෙන් ඔයාව මාකට් කරලා ඔයාව අල්ල ගන්නවට වඩා ඔයාටම හොයලා බලන්න පුළුවන් ඇත්තටම මොකද්ද හොඳම ඒජන්සි එක කියන එක. ඒක ඇත්තටම හරි ඉන්ටරෙස්ටිං ට්‍රික් එකක්. ඇත්තටම මමත් දැන් තමයි ඒක මගේ ඔළුවට ගියේ. එහෙම කරා නම් ඇත්තටම ගොඩක් වෙලාවට සාර්ථක වෙයි. සහ ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් කෙනාගේ මතෙන් ගොඩක් ඇත්ත ආයෙත් ගන්න පුළුවන් නේ. හරි. ඒතකොට දැන් අපි ඇත්තටම පළවෙනි පියවරේදී කතා කරේ මම අහලා කියන්නේ වැඩි පිරිසකකින් අහලා ඒගොල්ලෝගේ අදහස් ටික ෂෙයා කරලා එකකින් අයිඩියා එකක් ගන්න එක සහ දෙවෙනි පියවරේදී ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස්. එතකොට කොහොමද ක්‍රොස් චෙක් කරගන්නවා ඒගොල්ලෝගේ අයිඩියාස් මේගොල්ලෝ කියන්නේ ඇත්තමද සහ හරිම ඉන්ෆෝමේෂන් එක ගන්න අපි ට්‍රිකි විදිහක් බලනවා. ඒත් අපේ තුන්වෙනි පියවර මොන වගේ පියවරක්ද අපි ගන්න ඕනේ? තුන්වෙනි පියවරට කියොත් දැන් අපි කියන්නේ අර අපි සාමාන්‍යයෙන් සරල විදිහට කරන්න පුළුවන් ද ඊට පස්සේ ටිකක් දරුණුට යන්න පුළුවන් ද දැන් අපි තුන්වෙනි පියවරට ගියාම අපි සාමාන්‍යයෙන් මම හිතනවා අපි කට්ටිය කියන දේවල් මත බේස් වෙලාම තීරණ ගන්න එකට වඩා අපිම හොයලා බලන එක ගොඩක් වෙලාවට හොඳයි කියලා හිතනවා. මොකද කිව්වොත් එහෙම ඔයාලා ගිහිල්ලා ඒජන්සි එකකට කතා කරොත් ගොඩක් වෙලාවට ඒ ඒජන්සි එකෙන් කියන දෙයක් තමයි ඔයාලා අපෙන් එන්න අපි මේ යුනිවර්සිටි වෙස් වලට යනවා. මේ යුනිවර්සිටි එක තමයි මෙන්න මේ රෑන්කින් මෙන්න මේ ABC රෑන්කින් වල අංක 1ට ඉන්න යුනිවර්සිටි එක. ඒ විවිධ ඒජන්සි වලට ගිහිල්ලා බලපුවාම ඒ වෙබ්සයිට්ස් වල තියෙන යුනිවර්සිටි ෆී එක ගොඩක් අඩුයි. ඒ වගේම තමයි ඒ ඒජන්සිස් කියනවා එයාලගේ තමයි අඩුම සේවා ගස්සුව තියෙන්නේ කියලා. ඉතින් ඔය වගේ ගොඩක් පොයින්ට්ස් තියෙනවා. ස්කෝලර්ෂිප් දෙනවා කියනවා. ඔය වගේ ගොඩාක් කතා තියෙනවා. අපේ මේ එන නංගිලා මල්ලිලව රවට්ටන්න පුළුවන් විදිහට මම ඕන තරම් දැකලා තියෙනවා. මම කලින් එපිසෝඩ් එකේදී ටනිෂක් වගේ අර මට ගනුදෙනු කරන්න මට කතා බහ කරන්න එක්ස්පීරියන්ස් එක ගන්න හම්බුණා අපේ ළමයි 1000කට ආසන්න සංඛ්‍යාවකින්. ඉතින් ওই කට්ටියකින් භාගයක් දෙනවා මගෙත් එක්ක කතා කරලා කියලා තියෙනවා මෙන්න මේ විදිහට මට මෙහෙම කතාවක් කියලා තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා බලපුවම මෙන්න මෙහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඔන්න ඔහොම මට අර සම්පූර්ණයෙන්ම මං හිතනවා ඒ පැත්තෙන් මට ගොඩාක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මේ පැත්තෙන් සමහර ළමයින්ව කොහොමද රවට්ටලා ඒජන්සිස් වලින් ඉස්සර ටික හම්බ වෙන්නේ. ඇත්තම පව් වැඩක්. ඒ කියන්නේ මේ ළමයි හෙට ගියන් පස්සේ එහෙම කරන එක. ඒක තමයි ලංකාවේ ගොඩක් වෙලාවට වෙන දේ. ඒකෙන් අපි නවත්තන්න තමයි ඇත්තටම මට මේ එපිසෝඩ් එකේ ගොඩක්ම කතා කරන්නත් ඕනේ මේ සිස්ටම් එක ගැන. ඉතින් තුන්වෙනි ලෙවල් එක ගැන කිව්වොත් එහෙම එතකට දැන් ඔය තියෙන ඇත්තද කියන එක චෙක් කරගන්න එක තමයි අපි ගොඩක් වෙලාවට කරන්න ඕනේ. මේක ගැන කිව්වොත් එහෙම අපි මුලින්ම කතා කරමු ටියුෂන් ෆී ගැන. ගොඩක් වෙලාවට බලන්න නංගි මල්ලි ඔයාලා ඔය බලන වෙබ්සයිට්ස් වල තියෙන වෙබ්සයිට්ස් ගොඩක් වෙලාවට අප්ඩේට් කරලා තියෙන්නේ අවුරුදු ගානකට කලින්. හැබැයි ඇත්ත යුනිවර්සිටි ෆී එක ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා ඒ අදාළ යුනිවර්සිටි එකේ ඔෆිෂියල් පේජ් එකකට ගියොත්. හරිද? මමම දැකලා තියෙනවා අපේ යුනිවර්සිටි එක. ඒ කියන්නේ අපි යන යුනිවර්සිටි එකේ ෆී එක ගොඩාක් අඩුවට දාලා තියෙනවා. හැබැයි ඇත්තටම යුනිවර්සිටි එකේ ෆී එක තියෙන්නේ වෙනම ගාන. හිතන්න එක්සැම්පල් එකක් විතර අපි ගමුත් ඩොලර් 2000යි කියලා. හැබැයි අපේ යුනිවර්සිටි එකේ ෆී එක ඩොලර් 2400යි කියලා.
අතන තියෙන්නේ ඩොලර් 2000යි කියලා. එතකොට හිතන්න අපි ඕන මම අලුතෙන් මේ ලෙවල් කරලා ඉවරයි. දැන් මම සාමාන්‍ය යුනිවර්සිටිස් වල කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද කියන්නේ ඒක අප්ඩේට් වෙනවා. ඒක අප්ඩේට් වෙනවා. එතකොට හිතන්නකෝ ඔන්න දැන් මම කරන්නේ මම Google කරලා තමයි මම බලන්නේ මේ යුනිවර්සිටි එකේ ගාණ කීයද මේ යුනිවර්සිටි එකේ ගාණ කීයද මේ යුනිවර්සිටි එකේ ගාණ කීයද. එතකොට ඒකත් බලපුවාම එක එක ඒජන්සිස් වල එක එක ගණක් තියෙනවා. හරිද? දැන් හිතන්න ඕනේ A ඒජන්සි එකයි B ඒජන්සි එකයි මම මේ කියන විදිහට තේරෙනවා කියලා හිතනවා. A එකයි B එකයි හැම වෙලේම ගන්නේ. A ඒජන්සි එකයි B ඒජන්සි එකයි ගන්නවා කියලා. A ඒජන්සි එකේ වෙබ්සයිට් එකේ ඔන්න අප්ඩේටඩ්ම ප්‍රයිස් එක දාලා තියෙනවා. B ඒජන්සි එකේ මෙන්න දාලා තියෙනවා 2000යි කියලා. අරකේ 2400යි මේක 2000යි. ඔයා යන්නේ මොන ඒජන්සි එකටද? B එකට. හැබැයි ඇත්තටම ගිහිල්ලා බලපුවම මොකද්ද වෙන්නේ? එතනද කියනවා යුනිවර්සිටි එකේ ෆී එක මෙන්න මෙච්චරයි. ඔහොමයි කියලා. ඒ වෙලාවට ඔයාලට කවන්න තියෙන අර ඔක්කොම දේවල් ටික ඔලුවට දාලා ඔයාව කොහොම හරි බ්‍රේන් වොෂ් කරලා ඒ පැත්තට ගන්න බලනවා. ඔය අපි දැන් දන්න දෙයක් තමයි දැන් යුනිවර්සිටි එකක ඒගොල්ලෝ ෆික්ස්ඩ් ගාණක් තමයි තියෙන්නේ. කියන්නේ යුනිවර්සිටි ෆී එක ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. යුනිවර්සිටි ෆී එක සහ ඩොකියුමන්ට් චාර්ජස් ඔක්කොම මේ තියෙන ගණන්ම තමයි තියෙන්නේ. අපි අඩු එකකට ගියා කියලා ඒව අපිට අඩු වෙන්නේ නැහැ ඇත්තම. අනිවාර්යයෙන්ම ඒක ඔයාලට බලන්න තියෙන හොඳම තැන තමයි ඔයාලගේ යුනිවර්සිටි එකේ ඔෆිෂියල් යුනිවර්සිටි පේජ් එක. ඒකේ තියෙනවා සෙමෙස්ටර් එකකට කීයද ඉයර් එකකට කීයද කියලා. නංගිලමල සෙමෙස්ටර් එකයි ඉයර් එකයි කියන එක ගැන අයිඩියා එකක් නැත්නම් සෙමෙස්ටර් එකක් කියන්නේ සාමාන්‍යයෙන් මාස 6ක වගේ කාල සීමාවක්. අවුරුද්දකට තියෙනවා සෙමෙස්ටර්ස් දෙකක්. එතකොට අවුරුද්දක ෆී එක කියන්නේ සම්පූර්ණ අවුරුද්ද, සෙමෙස්ටර් එකක් කියන්නේ ඕකෙන් භාගයක ගන්න. කොහේ හරි තැනක සෙමෙස්ටර් ෆී එක කියලා කියනවනම් ඒ කියන්නේ අවුරුද්දෙන් භාගයක් ගන්න. ඒ කියන්නේ සෙමෙස්ටර් ෆීස් දෙකක් එනවා අවුරුද්දක ගාන කියද්දි. රයිට්. මේක ගැන කතා කරද්දි දැන් අපි කතා කරා මොනවද වෙබ්සයිට් එක ගැන. ඊට පස්සේ අපි කතා කරමු තව එක පොයින්ට් එකක්. මේක මම ගොඩක් තැන්වල දැකලා තියෙනවා රෑන්කින් ගැන. ડોක්ටර් රෑන්කින් වලින් කොහොමද කෙනෙක් රැවටෙන්නේ? රෑන්කින් වලින් රවට්ටන්න පුළුවන්ද එහෙම? මෙහෙම හිතන්න වෙන්න මෙහෙම සාමාන්‍යයෙන් රෑන්කින් කියන එක ගත්තාම රෑන්කින් කියලා අර මුළු ලෝකෙටම පොදුවේ යන එකක් කියලා දෙයක් නැහැ. ඔය රෑන්කින් ඕගනයිස් කරන එක ඕගනයිසේෂන්ස් තියෙනවා. හිතන්න මෙහෙම ලංකාවේ තියෙනවා මම හැම වෙලේම ABC ගන්න ඉඳ වෙන මොකක් හරි කියන්නම්කෝ XYZ ranking organization එක කියලා. ඊට පස්සේ නෙමෙයි Apple අපි මෙහෙම ගමුකෝ මම පළතුරු දෙකක් ගන්නම් right Apple ranking organization කියලා ඊට පස්සේ Orange ranking organization කියලා. ඔය දෙකෙන් තමයි මුළු ලෝකෙම තියෙන ranking system හදන්න කියලා හිතන්න. ඒ කියන්නේ තව ගොඩාක් තියෙනවා. මෙයාලත් මුළු ලෝකෙම යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරන්න කියලා මෙයාලා එක එක රෑන්කින් හදනවා. හරිද? දැන් ඔයාලා බලපුවාම හිතන්න මම යුනිවර්සිටිස් වල නම් ගන්න එක හරිය නැහැනේ. එතකොට මම කියන්නම් හරි ABC මේ කියලා ගන්නම්. ඔන්න A කියලා යුනිවර්සිටි එකක් තියෙනවා, B කියලා යුනිවර්සිටි එකක් තියෙනවා, C කියලා යුනිවර්සිටි එකක් තියෙනවා, D කියලා යුනිවර්සිටි එකක් තියෙනවා. ඔන්න යුනිවර්සිටිස් 4ක් තියෙනවා. හිතන්න මේ Apple ranking organization එකෙන් කරන ranking කිරිල්ලට සම්බන්ධ වෙන්නේ මේ කියන A කියන යුනිවර්සිටි එකයි, B කියන යුනිවර්සිටි එකයි, C කියන යුනිවර්සිටි එකයි maybe යුනිවර්සිටිස් 4ම සහභාගී වෙනවා Apple එකේ එකට. ඊට පස්සේ තව තියෙනවා Orange ranking organization කියලා. හරිද? ඕකට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ D කියන organization D කියන යුනිවර්සිටි එක විතරයි. හරිද? දැන් මොකද්ද වෙන්නේ? ඔන්න රෑන්කින් කරනවා. ඒ කියන්නේ දැන් මේකට රෑන්කින් වලට සහභාගී වෙන යුනිවර්සිටිස් වලින් විතරයිනේ මේක සම්බන්ධ කරගන්නේ. එතකොට අවුරුද්ද අන්තිමේදී ඔන්න රෑන්කින් එක දාද්දී මේ යුනිවර්සිටි මේ රෑන්කින් වල වෙබ්සයිට් එකේ පබ්ලිෂ් කරද්දී ඔයාලට සාමාන්‍ය රෑන්කින් එකක් බලද්දී බලන්න පුළුවන් රට වශයෙන් හොයලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඉගෙන ගන්න මේ මාධ්‍ය අනුව එක එක කැටගරිස් තියෙනවා. හිතන්න මෙතනදී Apple ranking organization එකෙන් ඔන්න කරපු එක කියලා. ඒකෙදී මුළු යුනිවර්සිටි සේරම රෑන්ක් කරලා තියෙනවා. හැබැයි අපි මේ සලකලා බලන යුනිවර්සිටිස් 4ත් මේකට සහභාගී වෙලා තියෙනවා. ඒකේ බලපුවාම හිතමු අපි A කියන යුනිවර්සිටි එක එකට ඉන්නවා, B දෙකට ඉන්නවා, C තුනට ඉන්නවා, D හතරට ඉන්නවා. හරිද? ඔන්න ඔතන තියෙන රෑන්කින් සිස්ටම් එක A කියන යුනිවර්සිටි එක. හරිද? දැන් ඔය ඔතන ඉන්න එක ඒජන්සි එකක් කියනවා A කියන යුනිවර්සිටි එක තමයි මගේ රටම ගන්න මම හිටපු රටම බෙලරුස් වල තියෙන හොඳම යුනිවර්සිටි එක කියලා. රයිට්. ඔන්න දැන් අනිත් පැත්තට එනවා. මොකද්ද? Orange ranking organization system. මේකට සහභාගී වෙලා තියෙන මෙන්න මේ 4 වෙනි එක විතරයි. ඒක D එක විතරයි. හරිද? D එක සහභාගී වුණාම ඊට පස්සේ මෙයා බලපුවාම මෙතනදී බලපුවාම මේ රටෙන් සහභාගී වෙලා තියෙන එක යුනිවර්සිටි එකයි ranking number 1.
ඊට පස්සේ මොකද කරන්නේ? තව ඒජන්සි එකකින් කියනවා මේ රටේ තියෙන හොඳම ඒජන්සි එක මේ රටේ තියෙන හොඳම යුනිවර්සිටි එක නම්බර් 1 රෑන්කින් යුනිවර්සිටි එක තමයි මේ කියලා. මෙයාලා ඇත්තද කිව්වේ? ඔව්. මෙයාලා ඇත්තද කිව්වේ? ඔව්. හැබැයි අපේ වගකීම තමයි බලන එක එයාලා ඔය කියන රෑන්කින් සිස්ටම් වලට ඒ රටේ අදාළ එහෙම නැත්නම් ඔයාලා බලන අදාළ යුනිවර්සිටිස් ඔක්කොම සම්බන්ධ වෙලාද කියන එක. මම කිව්වේ ABC අනම්මනම් ඒවා දාලා මේක තේරුණාද නැත්නම් මොන හරි පොයින්ට් එකක් තේරුන්නේ නැති එකක් ඒක තේරෙනවා සාමාන්‍යයෙන්. මොකද රෑන්කින් ගැන ලොකු අයිඩියා එකක් නැහැ නේ ඇත්තටම. මට මේක යුනිවර්සිටි එකේ නම කියන්න බෑ. ඒක යුනිවර්සිටි එකක් තියෙනවා මම දැක්කා. ඒ යුනිවර්සිටි එකේ රෑන්කින් එක විදිහට දාලා තියෙනවා. හිතන්නකෝ මෙහෙම එකක්. මේ රටේ තියෙන යුනිවර්සිටි වලින් මෙඩිකල් ෆැකල්ටි වලින් හොඳම කැන්ටින් එක තියෙන යුනිවර්සිටි එක වගේ. අන්න ඒ වගේ අර කැටගරි බෙදලා අන්තිමටම ඉතුරු වෙන එක තියෙන්නේ. අන්න ඒකෙන් නම්බර් 1 කියලා දාලා තියෙන පොයින්ට් එක අල්ලලා ඔයාලට පෙන්වන්න බලනවා. හැබැයි ඒකේ තියෙන වචන ටිකක් බරපතල වචන. ඒකත් එක්ක ඔයාලට තේරෙන්නේ නැහැ මේ මොකක් ගැනද කියන්නේ කියලා. ඔයාලට පේන්නේ හැමතැනම නම්බර් 1 මේ යුනිවර්සිටි එක. ඒකින්ද ඔයාලා අර නිකම්ම පෙළමෙනවා ඒ යුනිවර්සිටි එක තෝරගන්න ඔයාලා ඔය බැලුවේ නැත්තම්. ඉතින් අර මේ මං කිව්ව වෙරිෆිකේෂන් සිස්ටම් එකේ 3rd level එක හොඳටම හරියටම හොයලා බලන්න මේ කියන පොයින්ට් මේ රැවටෙන පොයින්ට්. අනිත් එක තමයි ඔයාලා බලන්න ඕනේ ඒජන්සි එකෙන් අහපුවම කියනවා අපි මෙන්න මෙහෙම සර්විස් චාර්ජ් එකක් ගන්නවා. අපේ තමයි සර්විස් චාර්ජ් එක අඩුවෙන්ම ගන්නෙ. ඔන්න ඔය වගේ කතාවක් කියනවා. රයිට්? මේකෙදි කොහොමද රවට්ටන්න පුළුවන් කියන එක ගත්තොත් එහෙම. හරිද? හිතන්න අපි අර වගේම ගමුකෝ. ඔන්න මම ඒජන්සි එකක් කරනවා. තනිෂා ඒජන්සි එකක් කරනවා. එහෙම හිතලා ඔන්න දැන් මගේ ඒජන්සි එකේ මම කියනවා මගේ යුනිවර්සිටි මගේ සර්විස් නංගිමල්ලි මගේ සර්විස් චාර්ජ් එක $2000යි මගේ එකෙන් එන්න වෙන ඒජන්සිස් වලට වඩා ගොඩාක් අඩුයි මගේ සර්විස් චාර්ජ් එක කියලා. ඊට පස්සේ තනිෂක්කගේ ඒජන්සි එකේ තියෙනවා. තනිෂක්කගේ ඒජන්සි එකේ සර්විස් චාර්ජ් එක 2500යි. හරිද? නංගිමල්ලි ඔයාලා එන්නේ තනිෂක්කගේ ඒජන්සි එකෙන්ද මගේ ඒජන්සි එකෙන්ද? ડોක්ටර් ඒජන්සි එකට. මොකද මගේ තමයි අඩුම සර්විස් චාර්ජ් එක. අඩු හින්දා තමයි යන්නේ අර 2000 කියන පොණවත් ඔලුවට යනනේ අර මෝරගේ 500ක් වැඩි වගේ. අනිවාර්යෙන්. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? හරි ඔයාලා දැන් මගේ රෙජිස්ටර් වෙනවා මගේ අඩුම සර්විස් චාර්ජ් එක තියෙන්නේ. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඔන්න ටික කාලයක් ගිහලා මම ඔයාලට කියනවා මට මෙන්න මේ දැන් ඔයාගේ සර්විස් චාර්ජ් ඔක්කොමත් හරි ඔයාගේ යුනිවර්සිටි පැර ටිකක් දැන් වේගෙන ගමන් තියෙන්නේ. ඔයාගේ මෙන්න මේ ට්‍රාන්ස්ලේෂන් එකට මෙන්න මෙච්චර ගාණක් ගෙවන්න තියෙනවා. ඒක මට මේ සතිය වෙද්දි ඔයාලට දාන්න පුළුවන් නේද? ඊට පස්සේ තව සතියක් විතර ගිහලා කියනවා ඔයාගේ මෙන්න මේ ටිකට් හදන වැඩේ මෙන්න මෙහෙම ඇරේන්ජ්මන්ට් ටිකක් කරන්න තියෙනවා. ඒකට ඔයාලට මෙන්න මේ ගාණ දාන්න පුළුවන් නේද? ඔහොම කියලා මම ඇත්තටම පොඩි දේවල් කියන පොඩ ගන්නවා. මම ඔයාගේ කඩා ගන්නවා. තනිෂා අක්කගේ ඒජන්සි එකට වඩා ඩබල් විතර කඩා ගන්නවා. මගේ තමයි හැබැයි අඩුම සර්විස් චාර්ජ් එක තියෙන්නේ. සර්විසස් මේවත් සර්විසස්. එතකොට අර හිඩන් පාර්ට් එකක් තියෙනවා අර කියනට වඩා. අනිවාර්යයෙන්ම. ඒක හින්දා නංගි මල්ලි හොඳට හොයලා බලන්න. ඔය පොයින්ට් එකෙන් ඔයාලව ගොඩාක් රවට්ටන්න බලනවා. අනිවාර්යයෙන්ම හැමතැනම හොයලා බලන්න. යුනිවර්සිටි එකට යද්දි යුනිවර්සිටි එකේ පේමන්ට් එක විතරක් කරන්න තියෙන කාලේ වෙනකන් කාලය ඇතුළතදී ඒජන්සි එකට කොච්චර මුදලක් ගෙවන්න ඕනේද? සර්විස් චාර්ජ් එක විතරක් නෙමෙයි තව එක චාර්ජස් තියෙනවනම් ඒ ඔක්කොමත් අහලා අන්තිමට ටෝටල් එකක් විතර ගත්තාම මොන ඒජන්සි එකෙන්ද අඩුවෙන්ම සර්විස් චාර්ජ් එකක් තියෙන වැඩිම සර්විස් එකකට කියන එක. එතකොට බලන්න පුළුවන් සීනියර්ස්ලාගෙන් අහලා සීනියර්ස්ලා ගොඩක් වෙලා අඩුව කියන්න පුළුවන් අපේ ඒජන්සි එකෙන් නම් මෙච්චර ගාණක් ගත්තා මේ අපරාධනේ මේ අපි මේකෙන් ආවේ ඔන්න ඔහොම කියලා. අනික දැන් ඉස්සර වගේත් නෙමෙයි දැන් ගොඩාක් වෙබ්සයිට්ස් වලින් හොයන්න පුළුවන් ගොඩාක් තියෙනවා රිසෝසස් හොයන්න ඒවා අර කලින් නම් ඉස්සරම කාලේ ගත්තොත් එහෙම හොයන්න අමාරුයි ඇත්තටම කියන දේනේ පිළිගන්නේ. එතකොට දැන් ඇත්තටම ගොඩක් අය දැනුවත් සහ හොයන්න ඕන තරම් ක්‍රම තියෙනවා. අනිත් එක තමයි ගන්න ගානත් එක බලන්න කොච්චර සර්විස් එකක් කරනවද කියන එක. හිතන්න ක්වොලිටි සර්විස් එකක් තියෙන කොච්චර දුරට ක්වොලිටි සර්විස් එකක් තියෙනවද කියලා බලන්න. කලින් කිව්ව එක්සැම්පල් එකම ගන්නකො. හරි. අපි හිතමු තනිෂ්කගේ ඒජන්සි එක 2500යි මගේ එක 2500 කියලා හිතමු. හරි. අපි දෙන්නගම එකම ගාන. හැබැයි මම මොකද්ද කරන්නේ? ඔයාලා එයාපෝට් එකට ගෙහින් දානවා. හරි. බයි යන්න කියලා යන්න එනවා. ඒ තනිෂ්කලා මොකද්ද කරන්නේ? තනිෂ්කලා මේක හොයනවා. ඔයාලව අවුරුදු 6ම ගයිඩ් කරනවා. ඔය වගේ දෙයක් කරනවා. හිතන්න එකම සර්විස් චාර්ජ් එක ගන්නවා. හැබැයි අර වචනේ ඇතුලේ තියෙන තේරුමට ඒක සාධාරණයක් කරනවාද කියන එක. අනිවාර්යෙන්. ඒ වගේම තමයි තව පොඩි පොයින්ට් එකක් ඇඩ් කරන්න ඕනේ. ඔයාලා මම හිතන්නේ දකිනවා වීඩියෝස්
ළමයි කරනවා ෆස්ටිය එකේ ළමයි මෙන්න මෙහෙම යුනිවර්සිටි එකට ගියන් පස්සේ මෙහෙම සැලකිල්ලක් තියෙනවා. මෙහෙමයි මෙහෙමයි කියන එක හැම ඒජන්සි එකෙම වගේ ඒවා කරනවා. හැබැයි හොයලා බලන්න තව එක දෙයක්. නංගි මල්ලි ෆස්ට් ඉයර් එකේ විතරක් නෙමෙයි ඒ කට්ටිය සෙකන්ඩ් ඉයර් එකේදී තර්ඩ් ඉයර් එකේදී ඔයාලගේ ග්‍රැජුවේෂන් එක වෙනකම්ම ඔයාලට ඒ ළමයින්ට සපෝට් එකක් තියනවාද කියන්නේ. මොකද කිව්වොත් ගොඩාක් ඒජන්සිස් මම දැකලා තියෙනවා. ඒ ළමයින්ට සලකන්නේ අර වීඩියෝ එක ගන්නකම් විතරයි. ෆස්ට් ඉයර් එකේදී හොඳට සලකනවා අනිත් ඒජන්සිස් එක කම්පිටිටිව් විදියට. ඊට පස්සේ ඒ ළමයි දෙනවා ඒකට රිවිව් එකක්. ඊට පස්සේ යාලගෙන හොයන්න බලන්නවත් නැහැ. එතනින් පස්සේ අතහැරලා දානවා. ඒ වගේ බලන්න දුක හිතෙන දේවල් මම දැකලා තියෙනවා කොහොමද ඒජන්සිස් වලින් සමහර ළමයින්ට සලකන්නේ කියන එක. ඉතින් ඒ පැත්ත ගැනත් හොඳට හොයලා බලන්න. ඔව් දැන් ඒ පැත්තෙන් බැලුවොත් හොඳයි. ડોක්ටර් ඇත්තටම ග්‍රැජුවේට් වෙලා ඒකට එක්ස්පීරියන්ස් අරගෙන ඒ ඇවිල්ලා ඒ එක්ස්පීරියන්ස් එකත් එක්කනේ කතා කරන්නේ. එතකොට ඒක ඇත්තටම ගොඩක් වටිනවා සහ ඒ ડોක්ටර් ඇත්තටම හදවතින් වෙන දෙන්නේ කියන්නේ. එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් සහ මම කියන්නේ අපි දැන් රේ කැම්පස් එක පැත්තෙන් නෙමෙයි මම කියන්නේ දැන් ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඇත්තටම අපි නිකන් ඔහේ වෙන රටකට යනවට වඩා අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද සහ අපි ඇත්තටම යන්නේ වෙන රටකටනේ. එතකොට අලුත් රටකට යන්නේ. අලුත් රටකට යනකොට ඒකට හැඩ ගැහෙන්න ඕනේ අපි ඒ දේවල් හැම පැත්තම බලලා තමයි අපි මේ ඒජන්සි එකක් කියන. ඇත්තටම ඒජන්සි එකකින් ලොකු පාර්ට් එකක් වෙනවා. ලොකුම පාර්ට් එක කියන්නේ වගේ ඔයාලට රට ගිහිල්ලා ජීවිතේ අපායක් කරන දිවලෝකයක් කරනත් ඔක බලපාන වෙන්න පුළුවන්. අනිත් එක අපි දැන් වෙන රටකට ගියහම ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. ඒතකොට හැම දෙයකටම ඔයාට උදව්වට කවුරු හරි ඉන්න එපා. ඒතකොට ඉන්නවා කියන්නේ එහෙම නෙමෙයි මම කියන්නේ අර ඔයාගේ දේවල් ෂෙයා කර ගන්න හරි අඩුමතරම මොකද ඒජන්සි එකක් කියන කෙනා එයා හැමදේම දන්නවා. ගොඩක් වෙලාවට 90%ක් වගේ දේවල් දන්න කෙනෙක්. එතකොට ඒවා අපි හරියටම බලලා තමයි අපි හරිම තැන තෝරගන්න ඕනේ. එතකොට ડોක්ටර් දැන් ඒ වගේ මම අහන්න කැමති දැන් අර අපි දැන් ගියාට පස්සේ අපි හිතමු දැන් මේ වගේ දැන් අර ડોක්ටර් වගේ ඒ වගේ කතා කරන කෙනෙක් අපි හිතමු සීනියර්ස්ලත් එක්ක ඩිස්කෂන් එකක් පොඩි සෙෂන් එකක් ඔන්ලයින් හරි එහෙම සෙෂන් එකක් තිබුණා කියලා. එතකොට අපේ ස්ටුඩන්ට්ස්ලට ඇති අහන්න ප්‍රශ්න මොනවා හරි දැනගන්න දේවල් ඇති. අපි මොන වගේ ප්‍රශ්නද? එතකොට ඒගොල්ලෝ ඇත්තටම අපි දැනගන්න දේවල් අහන්නේ. ඒ පොයින්ට් එක වැදගත්. මොකද ගොඩක් වෙලාවට මම දකිනවා අර ස්ටුඩන්ට්ස්ලා එයාලා කියන දේවල් අහන් ඉන්නවා සහ ඊට පස්සේ අහනවා අර සරල ප්‍රශ්න ටිකක්. හැබැයි මෙයාලා අහන ප්‍රශ්න ටිකක් හැමදාම අහන ප්‍රශ්න ටිකක්. හැබැයි මෙයාලා හරියටම පොයින්ට් අවුට් කරගන්නේ නැහැ. මේ සීනියර් මේ ඇත්තමද කියන්නේ? එහෙම නැත්නම් මේ ඒජන්සි එකෙන් කතා කරලා ගෙන්නලා ඒක නිසාද මේ සීනියර් මේ දේවල් කියන්නේ කියන එක. හරිද? ඔතනදී ඔයාලට අහන්න තියෙන ප්‍රශ්න මං කිව්වොත් මම මේලි පහක් කියන්නම්. එක අර කලින් කිව්වා වගේ සෙකන්ඩ් chance එක ගැන. දෙක ඒජන්සි එකෙන් මොනවද ඔයාලට ප්‍රොමිස් උනේ සහ ඔයාලට ඒ දේවල් ලැබුණද කියන එක. තුන ඒජන්සි එකෙන් කිව්ව වියදම් වලට අමතරව ඔයාලට තව කොච්චර වියදමක් ගියාද කියන එක. හතර ඔයා ඇතුළු ඔයාගේ බැච් එකේ හැමෝටම ෆස්ට් ඉයර් එකෙන් පස්සෙත් සැලකිල්ල තිබ්බද කියන එක. ඊට පස්සේ අවසාන ප්‍රශ්නේ ඔයාගේ අයියේ අක්කේ ඔයාගේ නංගියෙක් මල්ලියෙක් ඉන්නවනම් ඔයා එයාව එවන්නේ ඔයා ගියපු ඒජන්සි එකෙන්මද කියන්නේ. ඔන්න ඔය පොයින්ට් එක පොඩ්ඩක් හදවතට දැනෙන පොයින්ට් එකක්. සහ කෙනෙක් අර නංගියෙක් මල්ලියෙක් තමන්ගේම කෙනෙක් කියලා කිව්වොත් එහෙම ඒ වෙලාවට දෙපාරක් හිතන ආන්සර් එකක් දෙන්න කලින් ඇත්තටම. ඉතින් තමන් රැවටුණු තැනකට තමන්ගේ නංගියෙක් මල්ලියෙක් රවට්ටන්න වෙන කෙනෙක් කැමැත්තක් නැහැ. ඉතින් ඔය ආන්සර්ස් පහටම ඕනම කෙනෙක් ඉවන් මගෙන් උනත් ඕන වෙලාවක අහන්න පුළුවන්. මගේ ආන්සර්ස් ටික මට අවහො කියන්න දැන් මම මේකෙදිම එක්ස්ප්ලেইন කරනවා කියන්නේ. ඉතින් ඒ ප්‍රශ්න පහ මම හිතනවා ඔයාලා ඕනෙම සීනියර් කෙනෙක්ගෙන් අහුවොත් ඔයාලට ගොඩක් ඕපන් ආන්සර් එකක් ගන්න පුළුවන් වෙයි කියන එක සහ ඔයාව නිකම්ම ළමයෙක් විදිහට සලකන්නේ නැතුව ඔයාව යාගෙම නංගියෙක් මල්ලියෙක් විදිහට සලකලා ඔයාට හරි පාර පෙන්වන්න ඒ සීනියර් උදව් කරා කියලා මම හිතනවා. ඔව් ඇත්තට මේ ප්‍රශ්න වලට හරිම උත්තරේ තියෙන හින්දා ડોක්ටර් දැන් අද මෙතන ඇවිල්ලා මේ විතර එක්ස්ප්ලেইন කරලා මේ දේවල් කියන්නේ. මම හිතන්නේ මෙතනදී මම කියන එක ප්‍රශ්නයක් නෑ. මම මගේ යුනිවර්සිටි එකේදී මට කියලා තියෙනවා මට හැම ඒජන්සි එකකින්ම වෙන ඒජන්සිස් සෙට් එකෙන්ම. ඒ කියන්නේ අපේ යුනිවර්සිටි එකට වෙන ඒජන්සිස් කිහිපයක් තියෙනවා. ඒ ඒජන්සිස් හැම එකෙම මම මේ අවංකවම කියන්නේ අඩුම ගානේ එක ළමයෙක් හරි මට කියලා තියෙනවා අනිත් ඒජන්සිස් වලින් ආපු කට්ටිය අපරාධේ මම රෙක් එකෙන් ආවේ නැත්තේ කියන එක. ඇත්තටම කියන්නේ මට ඒ කතාව හද්දී සමහර වෙලාවට දුක හිතෙන ප්‍රශ්න තිබ්බා. දුක හිතෙන වෙලාවල් තිබ්බා. ඒ ළමයි මටම හැම වෙලාවක් කතා කරලා තියෙනවා. අයියා අපරාධේ මම රෙක් එකෙන් ආවේ නැත්තේ මෙහෙමයි කියන එක. සහ වෙන ඒජන්සිස් වලින් ඇවිල්ලා අසරණ වෙලා ළමයි ලොකු පිරිසක් පස්සේ රෙක් එකට කතා කරලා
රැක් එකෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්ද කියන එක යුනිවර්සිටි එක මැද්දදී අහපුලමයි පවා ඉන්නවා. හිතන්න කොච්චර පීඩනයකට ඒ ඒජන්සිස් වලින් ළමයින්ව පත් කරනවා ඇද්ද? මේක තමයි අත්දැකීම තියෙන මම කියන්නේ මම රෙක් එකේ ඉන්න නිසා නෙමෙයි මම කියන්නේ අතන මම මෙහා ආවට පස්සේ තමයි දන්නේ ගොඩක් දේවල් මෙහෙන් දෙන සර්විසස් මොනවද කියලා. එතකොට මෙහෙදී ඒ කියන්නේ සමහර ස්ටුඩන්ට්ස් ලා ඉන්නවා අපිට දැන් කෝල්ස් ආවමත් ඒගොල්ලෝ කියන්නේ අපි ගියේ මේ ඒජන්සි එක හරහා නමුත් අපි මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දුන්නා සහ දැන් අපි ඒ කියන්නේ අපේ ඉන්න ස්ටුඩන්ට්ස් ලාගෙම තමයි අතන ෆීඩ්බැක් එක ඇවිල්ලා තිබුණෙත්. අතන අපේ ගොඩක් වෙලාවට එන්නේ රෙකමෙන්ඩේෂන් වලින් ගොඩක් වෙලාවට අපේ ස්ටුඩන්ට්ස් ලාගෙන් එතකොට ඒගොල්ලෝ පේරන්ට්ස් ලා කියලා තමයි ගොඩක් වෙලාවට ස්ටුඩන්ට්ස් ලා ඉන්නේ. ඒ ස්ටුඩන්ට්ස් ලා කියන්නේත් අපේ නංගියෝ මල්ලි වේවන්න ඕනේ අපිට මෙතනින් එහෙම කියලා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ෆීඩ්බැක් අපිට එනවා. එතකොට ඒ වගේ අර ගොඩාක් තව ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම. ඉතින් අපි ඇත්තට මේ එපිසෝඩ් එක කරන්නත් හේතුව අර මේකෙදි ගොඩක් අපි දැනුවත් කරන්න හදන්නේ අර ගොඩක් රැවටෙන ඒක අඩු කරන්න සහ දැනුවත් වෙන්න තමයි අපි මේ එපිසෝඩ් එකේ ගොඩක් ෆෝකස් කරේ. ඊට අමතරව මොනවා හරි තව තියෙනවද ડોක්ටර් කියන්න අදහසක් තියෙනවද මොනවා හරි? තව කිව්වොත් දැන් දවස් දෙකකට විතර කලින් හරිද මට ළමයෙක් කතා කරා මෙන්න මේ ඒජන්සි එකෙන් එයාට කියනවා ඔයා හෙට වෙද්දි රෙජිස්ටර් වෙන්න ඔයාට රෙජිස්ට්‍රේෂන් ෆී එක විදිහට මෙන්න මේ ගාණ ගෙවන්න වෙනවා ඒ ගාණ ගෙවලා රෙජිස්ටර් වෙන්න නැත්නම් ඔයාට මේ පාර යුනිවර්සිටි එකේ සීට් එක නැති වෙනවා මේ යුනිවර්සිටි එකේ තියෙන ලිමිටඩ් සීට් ගාණක් ඒ ටික හෙට වෙද්දි ෆිල් වෙනවා ඔයා හෙට යුනිවර්සිටි ෆී එක ගෙවන්න කියලා කිව්වා ඒ ළමයා මට නික්කමට කතා කරලා ඇහුවා අයියා මෙහෙම එකක් කියනවා මට රෙජිස්ටර් වුණාට අවුලක් නැද්ද මේ යුනිවර්සිටි එක කොහොමද කියන එක ඔය පොයින්ට් එක මම දකිනවා ඕල්මෝස්ට් හැම ඒජන්සි එකම වගේ ඔයාලට කරන්න හදන දෙයක්. ඒ කියන්නේ තව මෙච්චර ගානේ සීට් තියෙන ඉක්මනට රෙජිස්ටර් වෙන්න මොකද ඔයා රෙජිස්ට්‍රේෂන් ෆී එක ගෙවුවයින් පස්සේ ඔයාට ඉතුරු ගෙවන්න තියෙන ෆීස් නිකම්ම ගෙවන්න වෙනවා. මොකද කිව්වොත් රෙජිස්ට්‍රේෂන් ෆී එකට යම් කිසි ගාණක් ඔයාලා ගෙවනවා. ඒක නිකන් ගෙවලා දාන්න නෙමෙයි ඔයාලා කරන්නේ. එතන ගෙවලා ඉන්වෙස්ට්මන්ට් එකක් එතන ගෙවලා ඊට පස්සේ ඔයාලා ඉතුරු ටිකත් එතනම ගෙවන්න. එහෙම නැත්නම් ඔයාලට හැමතැනම රෙජිස්ට්‍රේෂන් ෆී දියන්න තිබ්බනේ. ඒක නිසා ඔයාලා බලන්න හරියට ඔයාලව ඒ ප්‍රෙෂර් එකට අහු වෙලා ඒ ඒජන්සිස් වල රෙජිස්ටර් කරගන්න කලින් අනිවාර්යෙන් හොයලා බලන්න. මම ඇත්තටම කිව්වොත් අර කලින් දවසේ ළමයාට කිව්ව පොයින්ට් එකක් තිබ්බා. ඔයා අහලා බලන්න ඒ ඒජන්සි එකට නිකමට කියන්න අනේ මට හෙට වෙද්දි ගෙවන්න අමාරුයි නේ මේක. මම ලබන සතිය වෙද්දි ගෙවුවට කමක් නැද්ද? කමක් නැහැ. ඉතින් එහෙම ගෙවන්න අමාරු නම් මොනවා කරන්නද මේ මම ලබන පාර එකට ටිකක් හොයලා බලලා එහෙම වුණොත් රෙජිස්ටර් වෙන්න බලන්නම් මම ඔය තව යුනිවර්සිටිස් ගැනත් හොයනවා. ඔය කතාව කියන්න කියලා. හරි මට සීරියස් යක්ෂුව මට ළමයා දැන් අද හෙට දිහාට කතා කරා මට සීරියස් යක්ෂුව අනේ එහෙම කමක් නැහැ මේ අපිට තව සීට්ස් එකක් හම්බුණා හරි මොකක් හරි එකක් කියලා එයාව අනිවාර්යයෙන්ම ගන්න හදනවා. ඒ කියන්නේ ඔයාලව කොහොම හරි අර ලිමිටඩ් ටයිම් ප්‍රෙෂර් එක දීලා. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා මට තමයි මුලින්ම කතා කරන්නේ. මට කතා කරපුවාම අර අපේ අපි දෙන ඒජන්සි කතාව. මට මුලින්ම කතා කරපුවා මම කියනවා මගේ තියෙන්නේ තව සීට් දෙකයි. ඔයා රෙජිස්ටර් වෙනවා නම් දැන් රෙජිස්ටර් වෙන්න නැත්නම් ඔයාට chance එක නැති වෙනවා ඊළඟ අවුරුද්ද තමයි එන්න වෙන්නේ. එතකොට ඔයා මොකද්ද කරන්නේ? සීට් දෙකයි තියෙන. ඉක්මනට රෙජිස්ටර් වෙන්න ඕනේ. ඔයා අඩු ගානේ මේ ඒජන්සි එකට ගිහිල්ලා අහන්නෙත් නැහැ. මෙහි ඉක්මනට රෙජිස්ටර් වෙන්න බලනවා. හරියට හොයන්න බලන්නේ නැහැ. අර ලිමිටඩ් ටයිම් ප්‍රෙෂර් එක ඔයාට දෙනවා. ඔය වගේ ගොඩාක් මාෆියාස් තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා ඔයාලව රවට්ටන්න හදන. නංගි මල්ලි හොයලා බලන්න. ඕනේ වෙලාවක ඇවිල්ලා මගේ එක්ක වුණත් වෙන ඕනෙම අර කැම්පස් එක වේවා අපි එක්ක වේවා ඉවන් මට ඕපන්ලි කියන්න පුළුවන් මගේ බැච් එකේ ඕනෙම කෙනෙක් එක්ක කතා කරන්න. තව ඕන තරම් ළමයි ඉන්නවා ඉවෙන යුනිවර්සිටිස් වලට කියලා ඉගෙන ගත්තු අර කලින් කිව්ව සිස්ටම් එකේ වෙරිෆිකේෂන් සිස්ටම් එක්කෙනෙක් ගන්න හොයාගන්න පුළුවන්. මොකද අර හදිස්සි වෙලා මොකද හැම ආයතනෙම ආයතන ගොඩක් තියෙනනේ හැම ආයතනෙම ගිහලා විස්තර ගන්න. හැබැයි පොඩ්ඩක් තමන් අර ටැක්ෆුල් කියන්නේ තමන්ට පොඩ මොලේ පාවිච්චි කරන්න ඕනේ. කොහොමද අපි මේකෙන් ෆිල්ටර් කරගන්නේ කියලා හරිම එක. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් මං හිතන්නේ අපි ඔක්කොම ටික වගේ කිව්වා. මන් දන්නවා මේක නිකන් අර කන්ට්‍රෝවර්ෂල් ටොපික් එකක්. හැබැයි මට මේක මම තනිෂක්කටත් කියලා අපි මේක කොහොම හරි කතා කරමු. මම දන්නවා රෙක් එකත් ඒජන්සි එකක් අනිත් ඒවත් ඒජන්සිස්. හැබැයි මේ පොයින්ට් ටික අපි ළමයින්ට දුන්නොත් එයාලට හරියටම කතා කරන්න එයාට හරියටම බලන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් රෙක් එක කියන්නේ මොන වගේ තැනක ඉන්න එකක්ද නැත්නම් මෙහෙම විශ්වාසයෙන් අපිට කතා කරන්න අවංකවම බෑනේ මෙහෙම channel එකක. සහ අපි තව අපි දැන් තව ඉස්සරහට එපිසෝඩ්ස් වලදී අපි කතා කරනවා මෙතනින් එහාට තව අපි ඇත්තටම අපෙන් මොනවාද තව වෙන සර්විසස් ඔයගොල්ලෝ සර්විස් charges කියලා ගෙවලා යන දේවල් වලින් ඔයගොල්ලෝට ඇත්තටම හම්බෙන සර්විස් මොනවාද කියලා අපි ඉස්සරහට කතා කරන්න හිතාගෙන ඉන්නවා. right
තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම හරි එහෙම නැත්නම් රෙක් කැම්පස් එකෙන් කවුරු හරි එක්කෙනෙක් හරි ඒවට අනිවාර්යයෙන් රිප්ලයි කරන්න. නැත්නම් අපි ඊළඟ එපිසෝඩ් වලදී හරි කතා කරන්න අපි try එකක් දෙමු මේ හැම ප්‍රශ්නයක් ගැනම. මොකද කිව්වොත් ඔයාලව රවට්ටන්න බලාගෙන ගොඩක් කට්ටිය ඉන්නවා. ප්ලීස් අහුවෙන්න එපා. හරියට බුද්ධිමත්ව තීරණය ගන්න. මොකද මේක ඔයාගේ අනාගතයම තීරණය කරන අවස්ථාවක් ඉන්න. හරි එහෙනම් ඒත් එක්කම අපි හිතනවා අද ගොඩාක් විස්තර දැනගත්ත ගොඩාක් දේවල් වාට කියන්නේ ගොඩාක් knowledge එක Logical. වුණා කොහොමද මොන කියන්නේ අපි අතරම level 3 සිස්ටම් එක ගැන ඉගෙන ගත්තා. එතකොට මේ දේවල් එක්ක වාට පුළුවන් හරියටම කොහොමද හරි ආයතනයක් තෝරගන්නේ කියලා සහ අනිත් ඔයාගේ වටේ ඉන්න කට්ටියගෙන් කියන්නේ සීනියර්ස් ලාගෙන් අහලා බලන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි හිතනවා ඇත්තටම මේ එපිසෝඩ් එක ගොඩාක් ඔයගොල්ලන්ට යූස්ෆුල් එපිසෝඩ් එකක් වුණා කියලා. ඉතින් තවත් මේ වගේම අපි තවත් විස්තර ගොඩාක් කතා කරන්න ඉන්නවා ඊළඟ එපිසෝඩ්ස් වලදී. එතකොට ඒ එපිසෝඩ්ස් උත් බලන්න කියලා ආරාධනා කරනවා. මොනවා හරි තියෙනවා නම් තව ප්‍රශ්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න බලන්න. එහෙම නැත්නම් බ්‍රෙක් කැම්පස් එකට කෝල් එකක් දෙන්න බලන්න. නැත්නම් කැම්පස් එක විසිට් කරන්න පුළුවන්. තවත් ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන්. To pursue and make your dream a reality, contact Red Campus today and apply now. For more details, please log on to www.redcampus.com. Email info@redcampus.com. Hotline 071 110 1010.